සුබදෑසනක් වේවා මගේ යාළුවෝ හැමෝටම වාසනාවන්ත දිනයක් වේවා කියලා ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවෝ මම අදත් ආවේ ඔයාලගේ 2025 2026 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය පිළිබඳ නවතම යාවත්කාලින කිරීමක් කිරීමට. පෙර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරලා තිබුණේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 2026 මැයි මාස අග සතියේ නිකුත් කරන බවට. එහෙත් රට තුළ ඇති වූ ආපදා තත්ත්ව මත විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි මාස මැද සතිය දක්වා දීර්ඝ විය. ඉතින් ඔයාලා පුන පුනා බලා සිටියේ දින කිහිපේ තමයි මේ දිනවල උදා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජූනි 12 13 14 15 දිනවලින් එකකදී ප්‍රතිඵල නිකුත් කරන බව විශ්වාසදායී ආරංචි මාර්ග ලැබී ඇත. ඒ කියන්නේ බොහෝ විට 12 13 දින දෙකකින් එකක රිසල්ට්ස් නිකුත් කිරීමක් කරන්න පුළුවන්. බොහෝ විට ජූනි 12 කියන්නේ සිකුරාදා දවසක්. ඒ නිසා ජූනි 12 සිකුරාදා දිනයේදී ඔයාලගේ විභාග දෙපාර්තමේන්තුව විසින් මේ රිසල්ට්ස් නිකුත් කිරීමක් කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වුණත් මේ වනතෙක් විභාග දෙපාර්තමේන්තුව විසින් කිසිදු නිර නිවේදනයක් හෝ නැවතම යාවත්කාලින කිරීමක් කරලා නැහැ. ඒත් මේක අපිට විශ්වාසදායී ආරංචි මාර්ගයකින් ලැබුණ නිසා මේ තොරතුර බැහැර කරලත් බෑ. ඒ වගේම ගොඩක් අය අතර මේ දවස්වල මේ කඩයිම් ලකුණු ගැන පොඩි වාදයක් යනවා. ඒ හින්දා ඔයාලම මේ කඩයිම් ලකුණු ගැන දැනුවත් කරන්න හිතුවා මේ වීඩියෝ සීරීස් එකෙන්ම. එතකොට ඔයාලගේ ඒ සාමාර්ථය අපි කියනවා ඩිස්ටින්ක්ට් පාස් එකක් කියලා. ඉතින් මේ ඒ සාමාර්ථය ලැබෙන්නේ ලකුණු 75 100ත් අතර තියෙනවා නම් විතරයි. ඒ වගේම B සාමාර්ථය අපි කියනවා very good pass එකක්. ඉතින් මේ B සාමාර්ථය ලැබෙන්නේ ලකුණු 74ත් 65ත් ලකුණු තියෙනවා නම් ඔයාට හම්බෙන්නේ B සාමාර්ථයක්. ඒ වගේම C සාමාර්ථය ලකුණු 64ත් 55ත් අතර තියෙන අයට C සාමාර්ථයකුත් S සාමාර්ථය ලකුණු 54ත් 45ත් අතර තියෙන කෙනෙක්ට S සාමාර්ථයකුත් වශයෙන් ලැබෙනවා. ඒ වගේම fail නැත්නම් අපි කියන F සාමාර්ථයක් ලැබෙනවා ලකුණු 44ට වඩා අඩු ළමයින්ට. ඒගොල්ලොන්ට fail කියලා තමයි result sheet එකේ එන්නේ. එතකොට බොහෝ විට මේ F සාමාර්ථය මේ 44 F සාමාර්ථය බොහෝ විට 35 දක්වා අඩු කරනවා ගණන් වගේ සබ්ජෙක්ට් එකකට පේපර් එක ගොඩක් අමාරුයි නම් නැත්තම් කිසිම හේතුවක් මත ABC හෝ ABC සාමාර්ථ අඩු කරන්නේ නැහැ. එතකොට බොරු කටකතා වලට රැවටෙන්න එපා. ඒක බොරු කතාවක්. එහෙම ABC සාමාර්ථ අඩු කරන්නේ නැහැ. ඒ වගේම අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ජූනි 12 වෙනි සිකුරාදා දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිඵල නිකුත් කරයි කියලා. ඒ වගේම ප්‍රතිඵල විගස ඔයාලටත් දැනගන්න මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බටන් එක ඔන් කරලා තියාගන්න. මොකද අපි රිසල්ට්ස් නිකුත් වුණ ගමන්ම ඔයාලගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා. ඉතින් හැමෝටම වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.